කොහොමද ඔයාලට මාත් එක්ක අද හදමුද ටී ටයිම් එකට ටක් කාලා හදාගන්න පුළුවන් සැන්ඩ්විච් එකක්. හරි. එහෙනම් අපි බලමු ඉස්සෙල්ලා මොනවද මේකට ඕන වෙන්නේ කියලා. මම ගත්ත සැන්ඩ්විච් පාන්, බිත්තර, චීස් ස්ලයිසස්, පොඩියට ලොකු ලුණු ගෙඩියක් කපා ගත්තා. තව ලුණුයි ගම්මිරිස්සුයි. හරි. මම දැන් බිත්තර දෙක වෙනම කඩාගත්තා. කඩාගෙන මම දැන් ඒකට ලුණුයි ගම්මිරිස්සුයි දාලා හොඳට මික්ස් කරගත්තා. හොඳට මික්ස් කරගෙන ඒක චුට්ටක් පැත්තෙන් තියාගන්න. ඉතින් මම ගත්ත සෑන්ඩ්විච් පාන් ගෙඩිය. මම දැන් සෑන්ඩ්විච් පාන් වල එක පැත්තක බටර් චුට්ටක් ගා ගන්නවා. එහෙම බටර් ටිකක් ගා ගන්න. ඕවර්ලි මොනවද ටී ටයිම් එකට කන්නේ? ස්නැක් එකකට වගේ. පහලින් කමෙන්ට් කරන් යන්න මොනවද කියලා. ඊළඟට මං හදන්න ඕනේ මොනවද කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මතක ඇතුව මාව සබස්ක්‍රයිබ් කරන් යන්නත් අමතක කරන්න එපා. මම මෙහෙම සෑන්ඩ්විච් පෙති 5-6ක මෙහෙම බටර් ගාගත්තා. ඊට පස්සේ මේ තියෙන මට සෑන්ඩ්විච් එකට ඕන කරන දේවල් බිත්තර ටික, සෑන්ඩ්විච් පාන්, බටර් ගාගත්ත ටික, ලුණු ගෙඩියයි, බටර් චුට්ටකුයි, චීස් සෑන්ඩ්විචස් ටිකයි. මම දැන් පෑන් එක ඉපේ තියාගත්තා රත් වෙන්න. රත් වීගෙන එනකොට මම ඒකට බටර් චූට්ටක් දාගත්තා. ඒක රත් වීගෙන එනකොට මම ඒකට පාන් පෙත්ත තියාගන්නවා. මම තියාගත්තා. ඊට පස්සේ අපි අර ගහගත්තු බිත්තර ටික තියෙන්නේ. බිත්තර වලින් චුට්ටක් මම කප් එකකට දාගෙන ඒකට උඩින් මෙන්න මේ විදියට වක් කරගත්තා. මේ විදියට හැමතැනම යන විදියට වක් කරගන්න. මෙන්න මේ විදිහට දාගත්තා. දාගෙන මම මේකට උඩින් අර ලුණු ටික චුට්ටක් මෙන්න මේ විදිහට දාගත්තා. කපාගත්තු ලුණු කෑලි ටික මෙහෙම දාගන්න. ඔයගොල්ලන්ට තව සැරට වගේ ඕන නම් මේක උඩටත් ඔන්නම් ගම්මිරිස් චුට්ටක්, කෑලි මිරිස් චුට්ටක් ඒ වගේ මොනවා හරි දාගන්න පුළුවන්. චුට්ට වෙලාවක් තියලා මේක අපි අනිත් පැත්ත හරව ගමු. මෙන්න මේ විදිහට චුට්ටක් තියාගන්න. ඔයාලට දැන් මේක මික්ස් වෙලා ඇති වගේ කියලා හිතෙනවා නම් අනිත් පැත්ත හරව ගන්න.
මෙන්න මේ විදිහට තමයි බිත්තර ටික ඒකට සෙට් වෙලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට ඕන නම් මේක උඩට සෝස් චුට්ටක් දාගන්නත් පුළුවන්. මම එහෙම දාගත්තේ නැහැ. මම මේක උඩටම ආයි චීස් ස්ලයිසස් ටික දාගත්තා. දාගෙන අනිත් පාන් පෙත්තෙන් මෙන්න මේ විදිහට කවර් කරගත්තා. වහගත්තා, උඩින් තියාගත්තා. ඊට පස්සේ ඒක උඩට මම මෙන්න මේ විදිහට බටර් චුට්ටක් දාගත්තා. එහෙම ගාගෙන මේකත් අර විදිහටම අනිත් පැත්ත දාගත්තා. එතකොට ලස්සනට බලමින් තියෙන විදිහටම රන්වන් පාටට කර වෙලා එනවා. මේ තියෙන දෙපැත්තම දැන් හොඳට කර වෙලා මේ ගාන එනකොට ඔයගොල්ලෝ බාගන්න. මෙහෙම හදලා ඔයගොල්ලෝ කොහොමද රස කියලා කියාගෙනත් යමු. හරි මේ වගේ වීඩියෝ එනම් තවත් බලන්න ආසයි නම් මාව අනිවාර්යෙන් subscribe කරන් යන්න අමතක කරන්න එපා. එහෙනම් මං ගිහින් එන්නම්. bye.